හැමෝවම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අද මම හදන්න යන්නේ අපි ගෙදරදිම වේලපු කරවල වලින් කරවල හොද්දක්. එහෙනම් බලමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලා කලින් වීඩියෝ එකක දකින්න ඇති ඉතාලියේදී අපි මාළු අරගෙන කරවල හදාගත්තා. ඒ හදාගත්ත කරවල තමයි මේ තියෙන්නේ. මාළු කිලෝ එකක් වේලිලා ඉවර වෙද්දී ග්‍රෑම් 350යි ඉතුරු වෙලා තිබුණේ. ඉතින් මම මුලින්ම කරේ මේ මාළු වගේ වරල්, කටු වගේ අනවශ්‍ය කොටස් ටික කපලා අයින් කරගන්න එක. ඊළඟට ඔළුවත් කපලා අයින් කරා. මේ විදියට තමයි මාළු වගේ ඔළුවත් කපා ගත්තේ. මම නම් මේ කරවල කූරින්ගේ ඔළුව කරවල හොද්දට එකතු කරේ නැහැ. කැමති නම් එකතු කරගන්නත් පුළුවන්. ඔළුව අයින් කරගත්තට පස්සේ මේ විදියට කෑලි කපා ගන්නවා. මේ තියෙන්නේ කපාගත්ත කරවල කෑලි ටික. ඊළඟට කපාගත්ත කරවල කෑලි ටික භාජනයකට දාලා වතුර පුරවලා පැයක් විතර පෙඟෙන්න තියාගන්නවා. පැයක් විතර පෙඟුණාට පස්සේ හොඳින් සෝදලා ගත්ත කරවල ටික තමයි මේ. ඊළඟට අල එකතු කරනවා. ඊට පස්සේ ලොකු ලූණු එකතු කරනවා. අමු මිරිස්, තලාගත්ත සුදු ලූණු, චූටි ඉඟුරු කෑල්ලකුත් එකතු කරගත්තා. රම්පේ කරපිංචක්, කුරුඳු පොතු කෑල්ලක්, උළුහල් තේ හැන්දක්, ඊළඟට 3-5 කුඩු, අබ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඊළඟට මිරිස් කුඩු, මේ තියෙන්නේ කහ කුඩු. කහ කුඩුත් තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. ඊට පස්සේ මේ සේරම හොඳින් අතින් කලවම් කරලා වතුර ටිකකුත් එකතු කරලා ලිපේ තියා ගන්නයි හදන්නේ. ඉතින් මේ විදියට හොඳින් අතින් කලවම් කරගත්තට පස්සේ වතුර කෝප්ප භාගයක් විතර එකතු කරලා හොඳට ආයෙත් කලවම් කරලා ලිපේ තියා ගන්නවා. හැන්දකින් හොඳින් කලවම් කරගන්න ඕන. අල කෑලි ටික අපේ තැම්බෙනකම් මේ විදියට පියනකින් වහලා ලිපේ තියා ගන්න ඕන. ඊළඟට මේ විදියට අල ටික තැම්බුණාද කියලා බලනවා. ඊට පස්සේ පොල් කිරි එකතු කරගන්නවා. ආයෙත් හොඳින් කලවම් කරනවා. ඊළඟට මේ විදියට හොද්ද හොඳට උතුරනකොට ලිප නිවා ගන්නවා. ලිප නිවා ගත්තට පස්සේ තමයි දෙහි ඇඹුල් එකතු කරගත්තේ. ආයෙත් මේ විදියට සොලව ගන්නවා. දැන් අපේ කරවල හොද්ද හදලා ඉවරයි. රස බලන්නයි තියෙන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Life Unlimited with the YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. ඇත්තටම අපේ කරවල හොද්ද ගොඩාක් රසට තිබුණා. ඔයාලත් මේ විදියට හදලා බලන්න. මේ වීඩියෝ එක නැරඹු ඔයාලා හැමෝටම ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න.